රසම පරිප්පුවක් වැඩි දේවල් දාන්න නැතුව කොහොමද ඉක්මනට හදාගන්නේ කියලා මම ඔය කට්ටියට කියලා දෙන්නම්. පරිප්පු කෝප්පයක් මෙතන මම අරන් තියෙන්නේ. මේක 3 පාරක් විතර හොදලා මම ගත්තේ. ඒකට අවශ්‍ය සුදු ලුණු, රතු ලුණු, කරපිංචා, රම්පි. මේ ටික තමයි මම දාන්නේ. ඊට අමතරව මම මේකට දාගන්නවා. අපි ඉස්සලා පරිප්පු ටික භාජනයට දාලා ඉන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට පරිප්පු එක වළඳට දාලා මේකට මම දාගන්නවා මේ තියෙන බෙදගත්ත උළුහල්. මේ විදිහට ගානට බෙදගන්න. මේ බෙදගත්ත උළුහල් පොඩ්ඩක් මෙන්න මේ විදිහට දාගන්න. හරිම රසයි මේ බෙදගත්ත උළුහල් දැම්මාම. ඔය කට්ටිය හදලා බලන්නකො. හරිම රසයි. දැන් මම මේකට වැඩි දෙයක් එක්කව කරන්නේ නැහැ. මම මේකට කහ ස්වල්පයක් දාගන්නවා. ඒකල්ල දාන්නේ මිරිස් කෑලි මිරිස් වලින් හැන්දක් විතර දාගන්න. මිරිස් සැරානුව දාගන්න. මොකද මම මේ යූස් කරන මිරිස් එක එච්චරම සැර නැහැ. ඒකින්ද මම මේ විදිහට මිරිස් හැන්දක් විතර දාගෙන මේකට මම අර කපාගත්ත මෙන්න මේ ටික ඔක්කොම මෙන්න මේ විදිහට දාගන්නවා. ඒ දාගෙන දැන් මම මේකට වතුර කෝප්පයක් විතර මෙහෙම එක්කව කරගන්නවා. මේ තියෙන්නේ පරිප්පු ටික වෙදින්න වගේ ගානට දාගත්තාම හොඳටම ඇති. මොකද නැත්තම් පරිප්පු එක බෙරි වෙන්න පුළුවන්. දැන් මම ලිප ඕන් කරලා මේක වහලා තියනවා හොඳට කැරෙනවා. ඉතින් මේ බලන්නකො මෙන්න මේ විදිහට තමයි පරිප්පු එක ඉදෙන්නේ. බලන්න දැන් මෙන්න ටිකක් හැම වෙලාවෙම ඇරලා බලන්න ඕනේ. මොකද පැත්තකට පරිප්පු එක ඉදෙන්න බලනවා. මේ බලන්න. තාම මදි. අපිට චුට්ටක් වහලා තියෙනවා. දැන් මේ බලන්නකො පරිප්පු එක ගානට තැම්බිලා. එක බෙරි වෙලත් නැහැ. හැබැයි හොඳට තැම්බිලා නේ. අමුත් නැහැ. දැන් මම මේ වෙලාවේ දාගන්නවා පොල් කිරි ටික. හොඳ උපු පොල් කිරි ටික දාගන්න. ඒත් එක්කම දාගන්න ලුණු. මේක ගොඩාක් කලවම් කරන්න එපා. ඔය කට්ටිය බෙරි වෙලා ගොඩාක් කන්න ආස නම් හොඳටම කලවම් කරාට කමන්නේ. නමුත් අර මෙහෙම ලස්සනට පරිප්පුව මේ විදිහට ඇට වගේ තියෙන්න ඕන. ටිකක් යාන්තම් මෙන්න එහාට මෙහාට කලවම් කරගන්න. නේ? එතකොට මේ පරිප්පුව හොඳ ලස්සනයි. දැන් මම ලුණුත් හොඳට දැම්මනේ මේකට. ලුණු ඉතින් ඔයාලගේ ගානට ලුණු දාන්න. දැක්කද අපේ පරිප්පුව වැඩි හොද්ද තිබ්බේ නෑ මං. ඉතින් මෙන්න මේ ගානට තමයි පරිප්පුව ලස්සනට රසට මම හැදුවේ. ලස්සන වගේම රසක් තියෙනවා. උළුහල් දැම්මේ හින්දා රස තවත් වැඩි. ඒකින්ද ඔයාලා උළුහල් පරිප්පුව හදනවා නම් උළුහල් ටිකක් බෙදලා දාන්න. හරිම රසයි. ඉතින් ෆයිනලි මේ විදිහට තමයි මගේ පරිප්පු එක හදාගත්තේ. මේ බලන්න හොඳ ලස්සනට තියෙනවා. බෙරි වෙලා නැහැ. ඉතින් මම මෙන්න මේක මේ විදිහට මේසෙට අරිනවා.